අයිබෝන් සුබ දැසනක් නාලක මුතු මම ප්‍රොෆෙෂනල් ටුවර් ගයිඩ් කෙනෙක් අනුරාධපුර පොළොන්නරුවේ. එතකොට අද අපි මේ ඇවිල්ලා ඉන්නේ තවත් වැදගත් තැනකට. අපි මේ ඉන්නේ ජනතාගරේ. ජනතාගරේ කිව්ව ගමන් මොකද්ද ඔයාලට ඔලුවට එන්නේ? ජනතාගරේ කියලා කියන්නේ සරලකු ජිම් එකකට. අපි ඉංග්‍රීසියෙන් කියනවා ජිම් කියලා. නමුත් පාලි වාක්‍යයෙන් ජිම් එකට කියන්නේ එහෙම නැත්නම් ශරීර සෝතා මධ්‍යස්ථානට කියන්නේ ජනතාගරේ කියලා. ඒතර අපි මේ ඉන්නේ ජනතාගරේ. අපිට තියෙන එවිඩන්ස් එක මේ අබේගිරිය මූලික කරගෙන හාමුදුරුවෝ 5000ක් වැඩ වාසය කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ශරීර සුවතා. එහෙම නැත්නම් අපි ඉන්නේ ශරීර සුවතා කියලා කිව්ව ගමන් මොළුවට ඉන්නේ මේ ජිම් එකට කියලා බයිසිකල් පැදලා බර උස්සනේ වනේ. මේකේ තියෙන ඊට එහා දෙයක්. දැන් මම පැහැදිලි කරන්න යන්නේ. ඒතර මේ අබේගිරිය මේ මොනෙස්ට්‍රි එකේ ජනතාගර 4ක් තියෙනවා. ඒ ජනතාගර 4න් ගොඩක් වටිනම ජනතාගරයට අපි ඇවිල්ලා ඉන්නේ. එන්න මාත් එක මම පැහැදිලි කරලා දෙන්න. right. අපි මේ ඉන්නේ අබේගිරිය මූලික කරගෙන වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා 5000 අතරින් ශරීර මේ ස්වාමීන් වහන්සේලාගේ ශරීර සෞඛ්‍යතාවයේ රැක ගැනීම සඳහා යාලා භාවිතා කරපු ස්ටීම් බාත් එකක ඉන්නේ. එහෙම නැත්නම් ජනතාගරේක ඉන්නේ. දැන් මේකේ මම ශරීර සුවතා යාලා කරේ කොහොමද කියන දේ පැහැදිලි කරලා කියලා දෙන්න. දැන් ඔයාලා පේනවා ඇති මම ඉන්නේ කුඩා ගොඩ නැගිල්ල. ඔය තියෙන අපි අතුල් වුණ දොර. right? අර තියෙන පිටවීමේ දොර. එතකොට මේකේ ඒ ටික විතරයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවාද මේකේ ගල් කුළුණු තියෙන තනි කෙලින් මේ පැත්තට තියෙන. එතකොට මේකට තිබ්බ වහලය මෙහෙම වහලයක් නෙමෙයි ස්ලැබ් වහලයක් ගල් කුළුණු හරහට දාලා සීල් වහලයක්. දැන් මේ තියෙනවා ස්මෝල් පොන්ඩ් එකක්. මතක තියාගන්න මේකට දාන්නේ බුබුලු නටන උතුරන උණු වතුර. මේකට දාන්නේ නිකම් වතුර නෙමෙයි බුබුලු නටන උතුරන උණු වතුර. දැන් මේ තියෙනවා බෙහෙත් ඖෂධ 6ක් දාපුවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක පහකට දාන්නේ ආයුර්වේද බෙහෙත්. 6 වෙනි එකට දාන්නේ ක්ලේ කියන්නේ මැටි. මේ තියෙන බෙහෙත් අඹරපු උපකරණ. මේ බෙහෙත් වලට ගන්න ආයුර්වේද බෙහෙත් ගස්වල පොතු ඒ වගේ වටිනා ආයුර්වේද බෙහෙත් අරගෙන මේකට දාලා හොඳට අඹරනවා. අඹරලා මෙන්න මේ ප්ලේට් එකට දාලා කවලම් කරනවා මික්ස් කරනවා. මික්ස් කරලා ඉවර වෙලා ඒ බෙහෙත් ඖෂධ පිළිවෙලකට 5කට දානවා 6 වෙනි එකට දානවා ක්ලේ. දාලා ඉවර වෙලා මම කිව්වා මේක සීල් වහලයක් බුබුලු නටන උතුරන උණු වතුර තියෙන. බෙහෙත් ඖෂධ 5යි මැටි දාලා තියෙන ස්වාමීන් වහන්සේලා වඩිනවා ඇතුළට එන්නේ යාලා සිවුරු ගලවගෙන අංශගඩේ විතරක් ඇදගෙන ඇතුළට ඇවිල්ලා දොර වහනවා. දොර වැහුවට පස්සේ දැන් මේක සීල් වහලේ දොර වහලා උතුරන උණු වතුර කුමාලේ ඇතුලේ කරකිනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා ඇතුළට ඇවිල්ලා අංශගඩේ පිටින් ඇවිල්ලා ඉන්නේ. ඇතුළට ඇවිල්ලා පිල්ලි වෙලට බෙහෙත් ඖෂධ 5ක් මුළු ඇඟේම දවට ගන්නවා. දවටගෙන අවසානයේ දවට ගන්නේ ක්ලේ. ක්ලේ කියන්නේ මැටි. ඇයි අවසානයේ මැටි තවර ගන්නේ? අර බෙහෙත් වල තියෙන සංඝටක ටික එළියට යන්න නොදී ඇඟ ඇතුලේ තවර ගන්න. එනකොට ඇඟ ඇතුලේ රඳව ගන්න. දැන් දොර වහලා සීල් වහලේ බුබුලු නටන උතුරුණු උණු වතුර හුමාලය ඇතුලේ කරකිනවා. බෙහෙත් ඖෂධ 5යි මැටි ඇඟේ තවරගෙන මේක ඇතුලේ විනාඩි 20ක් පැය භාගයක් අතර කාලයක් සක්මන් භාවනාව කරනවා. අන්නේ සක්මන් භාවනාව කරද්දී බෙහෙත් වල තියෙන සංඝටකයි හුමාලයේ තියෙන සංඝටකයි ක්‍රියාවලිය සිදු වෙලා හාමුදුරුවන්ගේ මුළු ඇඟම තෙමෙන්න දාඩිය දානවා. එතකොට හාමුදුරන්ගේ බඩේ එන්නේ නැහැ මේද තට්ටු බහිනවා. ඔන්න ස්ටීම් ඔන්න ජිම්. අන්නේ මේ ඒ කාලේ ඉවරනාට පස්සේ තමයි නැවත ස්වාමීන් වහන්සේලා දොර අරන් එළියට ගිහිල්ලා පිරිසිදු වතුරෙන් ශරීරය දෝණය කරගන්නේ. එතකොට හාමුදුරන්ගේ බඩේ එන්නේ නැහැ මේද තට්ටු බහිනවා. මේ concept එක අදටත් 5 star hotel වල ජපානයේ කොරියාවේ ඔය ස්පා වල අපේ ආයුර්වේද හොස්පිටල් වල පංචකර්ම කියලා කරන්නේ ඔන්නෝක තමයි. දැනට මේ වර්තමානයේ ලෝකේ භාවිතා කරන මේ දේවල් අපි දැනට අවුරුදු 1000 ගානකට උඩදී භාවිතා කරලා තියෙනවා. මේ concept අතීතේ අපි යූස් කරලා තියෙන මේ concept එක තමයි වර්තමානයේ දියුණු යුරෝපේ රටවල පවා භාවිතා කරන්නේ. ඒතෝ එයාලා දැන් භාවිතා කරනේවා අපි අවුරුදු 1000 ගානකට උඩදී භාවිතා කරලා තියෙනවා. ඔන්නෝම තමයි මේ ස්වාමීන් වහන්සේලා